ඔයා උදේ හැරෙනවා. ඔයා වචනයක්වත් කතා කරන්න කලින් ඔයාගේ කාම්බරි තියෙන ස්මාර්ට් ස්පීක එක ඔයාට කතා කරනවා. ඔයාද ගොඩක් දුකින් මේ දෙන්නේ. ඊරෑ ඔයා හරියට නිදාගත්තෙත් නැහැ. ඔයාගේ හද ගැස්මත් වෙනස්. මම ඔයාගේ හිත හැදෙන්නේ. ඔයා කැමතිව සින්දුව ප්ලේ කරන්නද? ඔයා පුතුම වෙනවා. ඔයා කාටවත් කිව්වේ නැති ඔයාගේ හිතේ තියෙන හැඟීම් මේ මැෂින් එකක් කොහොමද දැනගත්තේ. ඔයාගේ රහස්, ඔයාගේ දුක, ඔයාගේ බය මේ හැමදේම ඔයාලත් වඩා හොඳට දැන් මැෂින් එකක් දන්නවා. අපි හිතාගෙන ඉන්නේ අපි තාක්ෂණය පාලනය කරනවා කියලා නේද? හැබැයි ඇත්තටම වෙන්නේ ඒකද? මම අද ඔයාලට කියන්න යන්නේ අපි හැමෝම නොදැනුවත්වම ගමන් කරමින් ඉන්න ආද්දිත් ඇගේ හිරිගඩු පිපෙන අපේම අනාගතය ගැන කතාවක්. මේක බැලුවට පස්සේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එක දිහා ආයි කවදාවත් සාමාන්‍ය කියලා බලන එකක් නැහැ. ඔයාලට මතකද ඉස්සර අපි පාවිච්චි කරපු ෆෝන්? නිකම්ම කෝල් ගන්න, මැසේජ් යවන්න විතරක් පාවිච්චි කරපු පොඩි ෆෝන් කෑල්ලක්. ඒ කාලේ අපි කොච්චර නිදහසේ හිටියද නේද? හැබැයි අද ඔයා උදේ නැගිට්ට ගමන් කරන්නේ මොකද්ද? ෆෝන් එක අතට අරගෙන Facebook කරනවා, TikTok බලනවා, YouTube බලනවා. විනාඩි 5ක් බලන්නම් කියලා ෆෝන් එක අතට ගන්න ඔයා පැය 2-3ක් යනකම් ඒකේ හිර වෙලා ඉන්නවා. වෙලාව යනව තේරෙන්නේවත් නැහැ. ඇයි එහෙම වෙන්නේ කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඒක ඔයාගේ වරදක් නෙවෙයි. ඒක අහම්බයකුත් නෙවෙයි. ඔයා මේ ෆෝන් එක ඇතුලේ හිර කරලා තියාගන්නේ AI එකක්. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. අපි හිතන්නේ AI කියන්නේ චිත්‍රපටි වල ඉන්න රොබෝලා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. AI එක දැනටමත් අපේ ජීවිතවලට ඇවිත් ඉවරයි. ඔයා YouTube එකේ ඊළඟට බලන්න ඕන වීඩියෝ එක තීරණය කරන්නේ AI එකකින්. ඔයා Facebook එකේ දකින්න පෝස්ට් එකක් තීරණය කරන්නේ AI එකකින්. ඔයාගේ ෆෝන් එක කැමරාවෙන් ලස්සන ෆොටෝ එකක් ගන්නේ AI එකකින්. අපි හැමදාම කියනවා අපි AI එක පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ වෙනකොට ඇත්තටම අපිද AI එක පාවිච්චි කරන්නේ නැත්නම් AI එකද අපිව පාවිච්චි කරන්නේ? ඔයා දන්නවද මිනිස්සෙක් විදියට අපි අද ඉන්න තැනට එන්න අපේ මොලේ වර්ධනය වෙන්න අවුරුදු ලක්ෂ ගාණක් ගියා. අපි ගල් යුගයේ ඉඳන් ටික ටික තමයි ඉගෙන ගත්තේ. හැබැයි AI එකට එහෙම නැහැ. අවුරුදු 2-3කට කලින් අපි AI එක ගැන කතා කළේ හරිම සරල විදිහට. මේකෙන් පුළුවන් අකුරු ටයිප් කරන්න, ගණන් හදන්න කියලා විතරයි අපි හිතුවේ. හැබැයි එක පාරටම ChatGPT ආවා. Mid Journey වගේ AI ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට AI එකට පුළුවන් මිනිසුන්ටත් වඩා ලස්සනට කවි ලියන්න. ලෝකෙ දක්ෂම සිත්තරුවට වඩා ලස්සනට තත්පර 10න් චිත්‍ර අඳින්න. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ කටහඬ අහගෙන ඉඳලා ඒ විදිහටම කතා කරන්න අද AI එකකට පුළුවන් වෙලා තියෙනවා. පොඩක් හිතන්නකෝ මේකේ තියෙන වේගය. මිනිස්සේ කවුරුදු 20ක් තිස්සේ ඉගෙන ගන්න දේවල් මේ යන්ත්‍රය තත්පර කිහිපයකින් ඉගෙන ගන්නවා. අද වෙනකොට AI එකින් එකට කතා කරන්න පටන් අරන් එක AI කෝඩ් එකක් අහනවා. අනිත් AI කෝඩ් එක චෙක් කරනවා. මිනිසුන්ට තේරෙන්නේ නැති භාෂාවලින් ඒවා කතා කරන්න පටන් අරන්. මේ වේගය දැක්කම ලෝකේ ඉන්න ලොකුම විද්‍යාඥයන් පවා අද බය වෙලා ඉන්නේ. අපි හිතනට වඩා ගොඩක් වේගෙන් මේක අපේ පාලනයෙන් තොර වෙමින් පවතිනවද? මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. මේක දැනටමත් ලෝකෙ සිද්ධ වෙන දෙයක්. හිතන්න ඔයාගේ අම්මා ගෙදර තනියම ඉන්නවා. එක පාරටම අම්මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. කතා කරන්නේ ඔයා. අඬ ඔයා කියනවා අම්මේ මාව පොලිසියෙන් අල්ලගත්තා. මට ඉක්මනට සල්ලි වගේක් එවන්න. නැත්තම් මාව හිරේ දානවා කියලා. ඔයාගේ කටහඬ, ඔයා කතා කරන විලාසය, ඔයා අඬන විදිය මේ හැම දෙයක්ම 100%ක්ම නිවැරදි. ඉතින් අම්මා මොකද කරන්නේ? බය වෙලා සල්ලි යවනවා. හැබැයි ඇත්තටම ඔයා එහෙම කෝල් එකක් ගත්තේ නැහැ. ඔයාගේ Facebook එකේ තිබුණ පොඩි වීඩියෝ කෑල්ලකින් ඔයාගේ කටහඬ ඒකට දීලා ඒකෙන් ඔයාගේ කටහඬක් නිර්මාණය කළා. මේකට කියන්නේ voice cloning කියලා. ඒ වගේ තමයි deepfakes. ඔයා කවදාවත් නොගිය තැනක්, කවදාවත් නොකරපු දෙයක් කරන වගේ වීඩියෝ එකක් තප්පර ගානකින් හදන්න දැන් AI එකකට පුළුවන්. හිතන්න කවුරු හරි ඔයාගේ මූණ දාලා වැරදි වීඩියෝ එකක් හැදුවොත් ඔයා කොහොමද ලෝකෙට ඔප්පු කරන්නේ ඒ ඔයා නෙවෙයි කියලා? ඇස් දෙකට පේන දේවත් කනට ඇහෙන දේවත් විශ්වාස කරන්න බැරි මේ ලෝකෙටයි අපි මේ යමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඊළඟට ලොකුම බය තියෙන්නේ රැකියාව පිළිබඳ. ගොඩක් අය හිතනවා මගේ ජොබ් එකට නම් ඒකෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. අද වෙනකොට ලෝකේ පුරාම කම්පැනි වලින් දහස් ගාණක් මිනිසුන්ව අයින් කරනවා. ඇයි? මිනිස්සු 10 දෙනෙක් දවස් 5ක් තිස්සේ කරන වැඩේ එක AI ප්‍රෝග්‍රෑම් එකක් විනාඩි 10න් කරනවා. පඩියක් දෙන්න ඕනෙත් නැහැ. නිවාඩු ඕනෙත් නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ. ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ද? ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙක්ද? ලේඛකයෙක්ද? ගණකාධිකාරිවරයෙක්ද? ඔයාගේ ජොබ් එක දැනටමත් අවදානමක තියෙන්නේ. මිනිසුන්ගේ වටිනාකම ටික ටික නැති වීගෙන යනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉගෙනගත්තු දේවල් එක රැයකින් වැඩකට නැති දේවල් බවට පත් වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? මේක රස්සාවලට විතරක් නෙවෙයි. අපේ එදිනදා ජීවිතේ හැම තැනම රිංගලා ඉවරයි. අද කාලේ පාසල් යන ළමයි දිහා බලන්න. ඉස්සර අපි රචනාවක් ලියන්න, ප්‍රොජෙක්ට් එකක් කරන්න පොත් කීයක් නම් පෙරලනවද? කොච්චර දේවල් කියෙව්වද? අපේ මොලේ පාවිච්චි කරලා අපි හිතන්න පුරුදු වුණා.
හැබැයි අද ChatGPT එකට ගිහින් ටයිප් කරනවා මට මේ මාතෘකාවට රචනාවක් ලියලා දෙන්න කියලා. එක තත්පරයකින් ChatGPT ඔබට රචනාවක් දෙනවා. ළමයා මොකුත් එතන ඉගෙන ගන්නේ නැහැ. මොලේ පාවිච්චි වෙන්නෙත් නැහැ. අනාගත පරම්පරාවට තනියම හිතන්න බැරි වෙයිද? යන්ත්‍රයක් නැතුව කිසිම තීරණයක් ගන්න බැරි මිනිස්සු జాතියක් ඉස්සරහට බිහි වෙයිද? ඒ විතරක් නෙවෙයි සම්බන්ධකම්. අද වෙනකොට AI chatbot එකක් එක්ක ආදරෙන් බැඳෙන තරුණ තරුණියෝ ලෝකෙ පුරාම ඉන්නවා. ඇයි දන්නවද? මිනිස්සෙක් එක්ක කතා කරනවට වඩා AI එකක් එක්ක කතා කරන එක හරිම ලේසියි. ඒගොල්ලෝ රණ්ඩු වෙන්නේ නැහැ. අපි කැමති දේවල්ම කියනවා. අපිව තේරුම් ගන්නවා වගේ පේන්නනවා. මිනිස්සු අනිත් මිනිසුන්ව විශ්වාස කරන්නේ නැතුව මැෂින් වලට ආදරය කරන්න පටන් අරන්. මේක කොච්චර ඛේදවාචකයක්ද? අපිව ටික ටික උදකලා වෙනව නේද? එක ගෙදරක ඉන්න මිනිස්සුත් අද එකිනෙකා එක්ක කතා කරන්නේ නැහැ. හැමෝම තමන්ගේ ෆෝන් එක ඇතුලේ ඉන්න AI ලෝකෙ එක්ක තනි වෙලා. දැන් ඔය ඇස් දෙක පොඩ්ඩක් පියාගන්න. මාත් එක්ක එන්න 2025 අවුරුද්දට. හිතන්න අනාගතයේ දවසක ලෝකය කොහොම තියෙයිද කියලා. අපි හිතමු කොළඹ නගරය. පාරවල් වල ට්‍රැෆික් නැහැ. අනුතුරු නැහැ. ඇයි දන්නවද? පාර යන හැම වාහනයක්ම පාලනය කරන්නේ එකම එක AI පද්ධතියකින්. ඔයා වාහනේට නැග්ගම යන්න ඕන තැන කිව්වම ඇති. වාහනේ ඔයාව ගෙනියනවා. බලන්න කොච්චර ලස්සනද කියලා නේද? හැබැයි මෙතන තියෙන භයානකම දේ ඒක නෙවෙයි. ඔයා පාරේ ඇවිදගෙන යද්දි හැම කණුවකම තියෙන කැමරා වලින් ඔයාව ස්කෑන් කරනවා. ඔයාගේ මූණේ ඉරියව්, ඔයා ඇවිදින වේගය, ඔයාගේ හද ගැස්ම පවා AI එක මනිනවා. ඔයා කේන්තියේද ඉන්නේ? ඔයා මොනවා හරි වැරද්දක් කරන්නද යන්නේ කියලා ඒගොල්ලෝ ඔයා එක කරන්නත් කලින් දන්නවා. පොලිසියේ ඉන්න මිනිස්සු නෙවෙයි. AI රොබෝවරු. ඔවුන්ට හැඟීම් නැහැ. අනුකම්පාවක් නැහැ. නීතිය කියන්නේ කේත විතරයි. වැරද්දක් කළොත් සමාවක් නැහැ. රෝහල් වල දොස්තරලා නැහැ. ඔපරේෂන් කරන්නේ රොබෝවරු. ෆැක්ටරි වල මිනිස්සු නැහැ. ඔෆිස් වල මිනිස්සු නැහැ. එතකොට මිනිස්සු කොහෙද ඉන්නේ ඇත්තටම? මිනිස්සු ඉන්නේ ගෙවල් ඇතුලේ. රස්සාවක් කරන්න ඕනේ නැති නිසා රජයෙන් දෙන පොඩි දීමනාවකින් ජීවත් වෙමින් ඔළුවට දාගත්ත හෙඩ්සෙට් එකක් අස්සේ කෘත්‍රිම ලෝකෙක කෘත්‍රිම සතුටක් විඳ විඳ මිනිසුන් ජීවත් වෙනවා. සැබෑ ලෝකෙ කිසිම අරමුණක් නැති, කිසිම වටිනාකමක් නැති ජීවීන් කොට්ටාසයක් බවට මිනිසුන් පත් වෙලා ඉවරයි. මේක චිත්‍රපටි දර්ශනයක් නෙවෙයි. මේක තමයි අපි වේගයෙන් ගමන් කරමින් ඉන්න අනාගතය. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ තාක්ෂණය පාලනය කරනවද නැත්නම් මේ තාක්ෂණය දැනටමත් අපිව පාලනය කරන්න පටන් අරන්ද කියන එකයි. ඔයාලට දැන් හිතෙනවා ඇති ඇයි එහෙනම් අපි මේක නවත්තන්න නැත්තේ කියලා. ඇත්තම කතාව තමයි කාටවත් දැන් මේක නවත්තන්න බෑ. මේක හරියට කන්දක් උඩ ඉඳන් පහළට පෙරලෙන ලොකු හිම බෝලයක් වගේ. දැන් මේක වේගෙන් ලොකු වෙවි පහළට එනවා. කාටවත් ඒක ඉස්සරහට ගිහින් නවත්තන්න බෑ. ලෝකින්න ප්‍රධාන වෙලේ විද්‍යාඥයන් ඒ කියන්නේ AI නිර්මාණය කරපු පියවරු පවා අද කියනවා අපි මේ හදන්නේ ලෝක විනාශයට බාර කපන ආයුධයක් වෙන්න පුළුවන් කියලා. එයාලා කියන්නේ නාස්තික බෝම්බ එකට වඩා AI එක භයානකයි කියලා. Google, Microsoft, OpenAI වගේ ලොකු සමාගම් අතර තියෙන්නේ දැඩි තරඟයක්. කවුද ඉස්සෙල්ලම ලෝකෙ දක්ෂම AI එක හදන්න කියන තරඟය. මේ තරඟය අස්සේ ආරක්ෂාව ගැන හිතන්න එයාලට වෙලාවක් නැහැ. මේ AI හදපු ඉංජිනේරුවරු පවා හරියටම දන්නේ නැහැ මේ AI එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක හරියන මැජික් බොක්ස් එකක් වගේ. දත් ඇතුලට දානවා. අනිත් පැත්තෙන් පුදුම කරන ප්‍රතිඵල එනවා. හැබැයි ඒක ඒ තීරණයට ආවේ කොහොමද කියලා විද්‍යාඥයන්ටවත් හොයාගන්න බැහැ. Tamanට තේරෙන්නේ නැති දෙයක් නිර්මාණය කරපු එකම සත්‍යයක් මිනිස්සයා විතරයි. ඉතින් අපි කොහොමද මේක නවත්තන්නේ? මිනිස්සයා කියන්නේ පුදුම જાතියක්. අපි ගින්දර හොයාගත්තා. අපි රෝදය හොයාගත්තා. අපි අහසින් ගියා. අපි හඳටත් ගියා. ඒ හැමදේම කළේ අපේ මොළයෙන්. අද අපි මේ මොළයට සමාන හැබැයි ඊට වඩා කෝටි ගුණයක් වේගයෙන් වැඩ කරන කෘත්‍රිම මොළයක් නිර්මාණය කරලා ඉවරයි. සමහර විට AI එක නිසා ලෝකේ තියෙන ලෙඩ රෝග නැති වෙයි. පිළිකාවට බෙහෙතක් හොයාගන්න පුළුවන් වෙයි. දුප්පත්කමක් නැති වෙයි. අපිට සුන්දර අනාගතයක් ලැබෙයි. හැබැයි අනිත් පැත්තට හැරුණොත් එක දවසක මේ යන්ත්‍රවලට තේරුණොත් මේ පෘථිවියට තියෙන ලොකුම පිළිකාව ලොකුම කරදරය වෙන කවුරුවත් නෙවෙයි මේ මිනිස්සු තමයි කියලා. එදාට මොකද වෙන්නේ කියලා ඔයාලම හිතලා බලන්න. අපි මේ නිර්මාණය කරන්නේ අපිට සේවය කරන වහලෙක්ද? එහෙම නැත්නම් අනාගතයේ අපේ ස්වාමියාද? අවසාන වශයෙන් මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. හදවතින්ම කල්පනා කරලා මේකට උත්තර දෙන්න. අවුරුදු 100කට පස්සේ මේ ලෝකෙ ඉන්න මිනිස්සු අද අපි මේ කරපු නිර්මාණය දිහා බලලා අපිට ස්තුති කරයිද? නැත්නම් ඇයි දෙයනේ එයාලා මේක හැදුවේ කියලා අපිට ශාප කරයිද? අනාගතේ කන්ට්‍රෝල් එක තියෙන්නේ මිනිස්සු අතේද? නැත්නම් AI එක අතේද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් බලන්න ඩොක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.